එහෙමනම් මුලින්ම අපි මේ පොළොස් ගෙඩිය මේ ආකාරයට කපා ගන්න ඕන. කාලෙට මේ කෑලි දැන් මේකට වතුරේකට දාලා මේක සාමාන්‍ය ගානකට තඹ ගැනීමක් තමයි දැන් තියෙන්නේ. හොඳයි එහෙනම් දැන් අපි මේ පොළොස් ටික තැම්බෙනකන් අපි අනිත් ටික සූදානම් කර ගැනීමක් තමයි දැන් තියෙන්නේ. හොඳයි මම දැන් අවශ්‍ය කරන අනිත් සියලුම දේ දැන් සූදානම් කරගෙන තියෙන්නේ. රතු ලූණු, පලාගත්තු අවු මිරිස්, ඉඟුරු, සිදු ලූණු, කුරුඳු, අබ, ගම් මිරිස්. හොඳයි දැන් එහෙනම් මේ ටික මෙහෙම තියලා අපි යම් පොළොස් ටික දැන් තැම්බිලා තියෙන්නේ හොඳ ගානට. හොඳ ගානට ගියාම මේක බාගෙට වගේ තැම්බෙනකොට ගන්න ඕනේ. මේක හොඳටම තැම්බෙන්න තියන්නේ නැහැ. මේ ගානින් මේක දැන් ගානට තැම්බිලා තියෙන්නේ. හොඳයි දැන් අපි තම්බගත්තු පොළොස් ටික දැන් ගානකට කුඩා කැබලි වලට කපා ගැනීම තමයි දැන් කරන්න තියෙන ඊළඟ දේ. වහල්ල මේ ආකාරයට කපල ඉවත් කරන්න. හොඳයි දැන් අපි මේ කටු ඉවත් කරලා වහල්ල කපලා ඒක කරලා ඉවරයි. දැන් මේක කුඩා කැබලි වලට කපා ගැනීමක් තමයි දැන් කරන්න තියෙන්නේ. මේ පොඩි කැලි තමයි මේක කපා ගන්න ඕන. එතකොට තමයි මේකේ රස එන්නේ. මේ පාලිස් කලේ හොඳට මේක දැවටිලා එන්නේ. එතකොට තමයි. හොඳයි දැන් අපි මෙන්න මේ ගානට තමයි මේක කපා ගත්තා. දැන් අපි කුඩා කැබලි වලට ඒක කපාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඊළඟට මේ ලූණු ටික, අවු මිරිස් ටික පොඩ්ඩක් තෙලට දාලා පොඩ්ඩක් තම්බල ගැනීමක් තමයි දැන් කරන්න. තෙල් ස්වල්පයක් දාලා අපි දැන් අරක මේ සාමාන්‍ය ගානට ලූණු ටික අපි තෙලට දාගන්න. ඒක පලාගත්තු අවු මිරිස් ටික. සාමාන්‍ය ගානට තමයි තම්බ ගන්න ඕනේ. තෙලේ වලට වැඩිය වදින්නේ නැහැ. දාපු ගාම වගේ ගැලිල්ලක් තමයි තියෙන්නේ. හොඳයි දැන් අපි දැන් මේ රසම රස පොළොස් අච්චාරුව දැන් සියල්ල සූදානම් කරගෙන දැන් හොඳ විදියට හදන්න තමයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම අපි දාගන්න ඕන විනාකිරි. විනාකිරි ඔඩිය දාන්න සාමාන්‍ය ඇති පමණට තමයි දාගන්න ඕන. ඊගාවට
ඉඟුරු, සුදු ලූණු, කුරුඳු, අබ, ගම්මිරි දාලා මේක අපි හොඳට මිශ්‍රණය හදා ගන්න ඕන. ඉතින් කවලම් කරලා මිශ්‍රණයක් මේක මේ විදිහට හොඳින්ම කවලම් කරගන්න ඕන. මේ ඔක්කොම සුදු ලූණු කුරුඳු ඔක්කොම හොඳට කවලම් වෙන විදිහට කවලම් වෙන්න ඕන. මේ එතකොට තමයි මේක හොඳ නියම රස එන්නේ මේකේ. දැන් අපි මේකට ඊගාට දා ගන්නවා අපි අර තෙලේ භාගයට අම්බල ගත්ත ලූණු ටික, අවු මිරිස් ටික දාලා එකත් හොඳට කවලම් කරගන්න ඕන මේ ආකාරයට. ඊළඟට අපි උඩාවට කපාගත්තු පොලොස් ටික දැන් මේකට දාන්න තමයි. ආකාරයට දා ගන්න ඕන. දාලා හොඳින් මිශ්‍ර කර ගන්න ඕන. මේක දැන් තමයි හොඳටම කවලම් කර ගන්න ඕන. කවලම් කර ගන්න ඕන. මේකේ හොඳට මේ මිශ්‍රණය හොඳට මේ පොලොස් වල හොඳට තැවරෙන්න ඕන. දැන් අපි මේකට ලුණු දාගන්නකොට Tamanට ඇති තරමට දාගන්න ඕන. ලුණු වලට වැඩි වුණොත් කන්න බෑ. ලුණු ටිකක් සාමාන්‍යයෙන් අඩුවෙන් දාගත්තු තරමට තමයි මේක රස ලුණු දාලා අපි මේක නැවතත් හොඳට කවලම් කරගන්න ඕන. මේ ඇවිල්ලා මේ සතියක් දෙකක් වුණත් තියාගෙන කන්න පුළුවන්, කිසි කේසයක් නැහැ. හොඳට තියෙන පහුවෙන්න තමයි මේකේ නියම රස එන්නේ. කාපු අය දන්නවා මේකේ රස. අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඒකට. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ මේ පොලොස් අච්චාරුව අපි සාදාගත්තේ. දැන් අපි මේ අච්චාරුව හදාගෙන ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. දැන් අපි බලමු දැන් මේක රස කොහොමද කියලා. ඔයගොල්ලෝ නිකන් ඉන්න වෙලාවට හදලා බලන්න. මේක හරිම රස කෑමක්. එක දවසක් කෑවොත් ඔයාලා දිගටම හොයයි මේක. ඇඟටත් ගුණයි. මේ වස විස නැති හොඳ කෑම, ගමේ කෑම.